අද එඩියුටෝක් channel එකෙන් සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා පේපර් එකේ පළමු MCQ 20 තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. හරි අපි බලමු පළමු ප්‍රශ්නය මොකක්ද කියලා. උපල සෛල යනු පහත සඳහන් කුමන පටකයට අයිති සෛල වර්ගයක්ද කියලා තමයි අහන්නේ. උපල සෛල යනු පහත සඳහන් කුමන පටකයට අයිති සෛල වර්ගයක්ද? එතකොට විභාජක මුදුස්තර සුලකෝණාස්තර දෘඩස්තර තමයි උත්තර 4. ඔයාලා දන්නවා දෘඩස්තර පටකයේ තමයි තන්තු සෛල සහ උපල සෛල විදිහට වර්ග දෙකක් තියෙන්නේ. ඒ අනුව උත්තරය දෘඩස්තර සෛල අංක 4 විදිහට ගන්න පුළුවන්. පහත දැක්වෙන යුගල් අතරින් දෛශික රාශිය යුගලය වන්නේ. අපි දන්නවා දෛශික රාශිය කියන්නේ භෞතික රාශියට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා නම්. එක්සැම්පල් විදිහට විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, බර, බලය මේවට විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. ඒ අනුව ප්‍රවේගය සහ විස්ථාපනය කියන අංක 4 අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය තමයි කාමර උෂ්ණත්වයේදී නිසඟ අධ සන්නායකයක් විදිහට ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වන්නේ මින් කුමක්ද? නිසඟ අධ සන්නායක විදිහට අපි කතා කරන්නේ ස්පටික විදිහට තියෙන සංශුද්ධ සිලිකන් හා ජර්මේනියම් වගේ අර්ධ සන්නායක. ඒ අනුව සිලිකන් තමයි අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. සිංක්, සෝඩියම් සහ සිල්ව යන මූලද්‍රව්‍යවල සංකේත පිළිවෙලින් දැක්වෙන්නේ මින් කුමකින්ද? අපි ඒවනම් කටපාඩමින්ම දන්නවා. සිංක් කියන්නේ Zn, සෝඩියම් කියන්නේ Na, සිල්ව කියන්නේ Ag. ඒ අනුව උත්තරේ 3. ඊළඟට ඒවා ලේසි ප්‍රශ්න. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. අඹ ශාකයේ විද්‍යාත්මක නාමය නිවැරදිව සඳහන් වර්ණය තෝරන්න. මැංගිෆෙරා ඉන්ඩිකානේ අඹ ශාකයේ විද්‍යාත්මක නාමය. එතකොට අපි විද්‍යාත්මක නාමයක් ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. මේ මුලින්ම තියෙන නාමයේ විශේෂ නාමයේ ඝන නාමයේ මුල් නාමයේ මුල් අකුර කැපිටල් වෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි එකේ මුල් අකුර සිම්පල් වෙන්න ඕනේ. ඒ අනුව 1 2 විතරයි උත්තර විදියට ඉතුරු වෙන්නේ. ඊළඟට අපි දන්නවා මුද්‍රණයේදී ඇල අකුරු අත්තකුරින් ලියනවා නම් යටින් ඉරි අඳින්න ඕනේ. මෙතන මුද්‍රණයේදී ඇල අකුරු තියෙන්නේ දෙවෙනි එකේ විතරයි. යන උත්තරේ 2. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. ආවේනික ලක්ෂණ පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ සෛලයක කුමන ඉන්ද්‍රියිකාව මගින්ද? ආවේනික ලක්ෂණ පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කිරීම සිදු කරන්නේ මොන ඉන්ද්‍රියිකාව මගින්ද? අපි දන්නවා නාෂ්ටිය තමයි DNA තියෙන්නේ. DNA වල තියෙන භෂ්මාණු පිළිවෙලක් තමයි ජානයක් කියන්නේ. ජාන වලින් තමයි තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන්නේ. ඒ අනුව උත්තරේ නාෂ්ටිය විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය තමයි ඩිම්බයක් මුදා හැරෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඩිම්බකෝෂය තුල තියෙන පහත සඳහන් කුමන ව්‍යුහයෙන්ද කියලා අහනවා. ග්‍රාපීය සිවුනිකාවෙන් තමයි මුදා හැරෙන්නේ. එතකොට පටන් ගන්න ප්‍රාථමික සිවුනිකා, ද්විතීයික සිවුනිකා වෙනවා. ඊට පස්සේ ග්‍රාපීය සිවුනිකාව තමයි පැලිලා ඩිම්බයක් මුදා හරින්නේ. එතකොට ඉතිරි වෙන්නේ ඊට පස්සේ පීත දේහයයි ශ්වේත දේහයයි විතරයි. ප්‍රාථමික සිවුනිකා නම් ඉපදෙනකොටම තියෙනවනේ. එතකොට මෙතන අහන්නේ ඩිම්බයක් මුදා හරින්නේ ග්‍රාපීය සිවුනිකාවෙන්. උත්තරේ 3. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. හොඳින් මුවහත් කළ පිහියකින් අලගෙඩියක් කැපීම වඩාත් පහසුවේ. මේට හේතුව වෙන්නේ මොකක්ද කියලා අහනවා. පිහිය කැපෙන පැත්ත ගොඩාක් හීනි. නේ වර්ගඵලය අඩුයි. පීඩනය වැඩි. මුවහත් කරනකොට කරන්නේ අපි වර්ගඵලය අඩු කරන එකනේ. පීඩනය එතකොට වැඩි වෙනවා. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. එතකොට වැඩි පීඩනයක් යෙදීමට හැකියවීම කියන එක තමයි උත්තරේ වෙන්නේ. උත්තරේ 2. ඊළඟට 9 වෙනි ප්‍රශ්නය. X මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග සාධන සංයෝගයේ සූත්‍රය XO වන අතර Y මූලද්‍රව්‍ය සෝඩියම් සමග සාධන සංයෝගයේ සූත්‍රය NaY වේ. X සහ Y සංයෝජනයෙන් හැදෙන සංයෝගයේ සූත්‍රය කුමක්ද? අපි දන්නවා සංයෝගයක රසායනික සූත්‍ර ලියනකොට සිදු කරන්නේ ඒ වගේ සංයෝජන බල තුලනය වෙන විදිහට පරමාණු සම්බන්ධ කිරීමෙන්. තමයි ඔයාලට එහෙම තමයි කියලා දීලා තියෙන්නේ. එතකොට සංයෝජිතා මාරු කරලා ලිවීම තමයි අපි කරන්නේ. දැන් මේකෙදි X සහ O ගේ සංයෝජිතාවය අපි දන්නවා 2යි. එතකොට අපි සූත්‍රයේ එකට එක අනුපාතයක් මෙතන ඇවිල්ලා තියෙන කියන්නේ අනුපාතයට තමයි ලියන්නේ. එතකොට O ගේ 2යි නා X ගේ 2ක් වෙන්න ඕනේ. එතකොට තමයි 2ට 2 කැපිලා එකට එක අනුපාතයෙන් XO කියලා ලියලා තියෙන්නේ. ඒ අනුව X ගේ 2ක් වෙන්න ඕනේ.
සංයුජතාව. ඊළඟට මෙතන එන්නේ වයිගේ සෝඩියංග සංයුජතාවය අපි දන්නවා 1යි. එහෙනම් එකට එක අනුපාතයක් ඇති වෙන වයිත් එකක් වෙන්න ඕනේ. එහෙනම් වයිගේ සංයුජතාවය 1යි. ඒ අනුව x ඊළඟට ඒ සංයුජතයන් x ගේ 2යි y ගේ 1යි. ඒ දෙක මාරු කරපුවාම xy2 කියලා උත්තරය ගන්න පුළුවන් 3. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. මේ පද්ධතිය තුලින් ආහාර ජීන පද්ධතිය දීලා තියෙන්නේ. මේ පද්ධතිය තුලින් A ඉඳන් G දක්වා ආහාර ගමන් කරන මාර්ගය පිළිවෙලින් දැක්වෙන්නේ පහත කුමන වන්නේද කියලා අහනවා. හරිද? එතකොට අපි දන්නවා ආහාර ගත්තාම මුඛයෙන් මුඛ කුහරයට තල්ලු වෙනවා. මුඛ කුහරයෙන් ගුලියක් විදියට සකස් වෙලා මුඛ කුහරයෙන් අපර කොටසට තල්ලු වෙනවා. පස්සේ ග්‍රසනිකාවට තල්ලු වෙනවා. පස්සේ අභිජීවිකාවෙන් ශ්වාසනාල ద్వාරයේ වැහෙනවා. අන්නසෝත්‍රයට ආහාර ඇතුළු වෙනවා. ක්‍රමාකුංචන චලන ඔස්සේ තමයි අන්නසෝත්‍රයෙන් ආමාශයට ඊළඟට අන්නසෝත්‍රයෙන් ආමාශයට ඇතුළු වෙන්නේ. ඊළඟට ආමාශයෙන් ග්‍රහණියට ශුද්‍රාන්තයේ මුල් කොටස වන ග්‍රහණියට ඇතුළු වෙනවා. ග්‍රහණිය ශුද්‍රාන්තයේ ශේෂාන්ත්‍රයේ හරහා ගිහිලා ඊළඟට මහාන්ත්‍රයට ඇතුළු වෙනවා. හරිද? ඊට පස්සේ තමයි ගුද මාර්ගයෙන් මලවලින් පින්නාම ගුදේ ඔස්සේ සිරුරෙන් බැහැර කරන්නේ. ඒ අනුව අපිට ගන්න පුළුවන් ආමාශය ශුද්‍රාන්තය මහාන්ත්‍රය උත්තරේ D E F 3 ගන්න පුළුවන්. ඊළඟට 11 වෙනි ප්‍රශ්නේ එහා D ස්ථාන වලින් ආහාර ස්වල්පය බැගින් පිටතරගෙන ඒවට වෙන වෙනම pH කඩදාසි දැමුව විට කඩදාසි වල ඇති වන්න වෙනසට දාලා pH අගය විය හැක්කේ. අපි දන්නවා A කියන්නේ ආමාශය. ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ තියෙන. එතකොට ආම්ලිකයි. එහෙනම් ආම්ලිකයි කියන්නේ pH අගය 7ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් උත්තර තියෙන්නේ 1යි 2යි විතරයි 7ට අඩු. එහෙනම් ගන්න පුළුවන් අපිට 1යි 2යි. ඊට පස්සේ D ස්ථානය කියලා කියන්නේ ග්‍රහණියනේ. එතකොට ශාරීය වෙලා තියෙන්නේ ශාරීය තරලයකින් මේ මික්ස් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒක භාෂ්මිකයි. ඒ අනුව භාෂ්මිකයි නම් මොකද වෙන්නේ? pH අගේ 7ට වඩා වැඩි වෙනවා. ඒ අනුව 7ට වඩා වැඩි වෙලා තියෙන්නේ මේකේ. පළවෙනි උත්තරේ විතරයි. එහෙනම් පළවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය පිළිබඳ වැරදි ප්‍රකාශය වන්නේ මින් කුමක්ද කියලා අහනවා. උෂ්ණත්වයේ මත රඳා පවතී. දිගට අන්ලෝම සමානුපාතිකයි. හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒ හරහා එදෙන විභවාන්තරයේ මත රඳා පවතී. ඉලෙක්ට්‍රෝන ධාරාවකට පහසුවෙන් ගලා යන ඉඩ සලසන ද්‍රව්‍ය තමයි සන්නායක කියන්නේ. සියලුම ලෝහ විදුලිය සන්නායනය කරනවා. එතකොට අපි දන්නවා ප්‍රතිරෝධය සමාන වෙන්නේ R සමාන වෙන්නේ ρ L බෙදීම A කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට මෙතන ρ කියන්නේ ද්‍රව්‍යයේ ඝනත්වයේ L කියන්නේ හරස්කඩ මේ දිග සන්නායකයේ දිග ඊළඟට A කියන්නේ හරස්කඩ වර්ගඵලය. ඒ අනුව එතනින් අපිට කියන්න පුළුවන් ද්‍රව්‍ය අනිවාර්යෙන් උෂ්ණත්වයේ මත රඳා පවතින ප්‍රතිරෝධයේ උෂ්ණත්වයේ මත රඳා පවතිනවා. ඒක හරි. දිගට එතකොට අන්ලෝමව තමයි සමානුපාතික වෙලා තියෙන්නේ. ඊළඟට බෙදීම Aනේ. එතකොට හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඊළඟට විභවාන්තරය කියලා කියන්නේ බාහිරින් යොදන දෙයක්නේ. එතකොට ඒක මත රඳා පවතින්නේ නැහැ ප්‍රතිරෝධය නිසා. විභවාන්තරය මත රඳා පවතී කියන එක වැරදි. උත්තරේ 4. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය. කාබන් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් කියන වායු වල නියැදි දෙකක් වායු සරාවලට රැස් කර ගැනීම සඳහා විසර්ජක නල පිහිටුව යුතු නිවැරදි ආකාරයේ මින් කුමක්ද? අපි දන්නවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වාතයේ යටිකුරු විස්ථාපනයෙන් එකතු කරගන්නේ. CO2 වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් එකතු කරගන්නේ. ඒ අනුව හයිඩ්‍රජන් යටිකුරු විස්ථාපනයෙන් CO2 උඩුකුරු විස්ථාපනයෙන් නම් උත්තරේ 4 ගන්න පුළුවන්. හරිද? ඊළඟට 14 වෙනි ප්‍රශ්නය. සංශ්ලේෂිත රේඛීය බහුඅවයවිකල ගුණයක් නොවන්නේ මින් කුමක්ද කියලා අහනවා. කුඩා අණු එකතු වෙලා එකිනෙක සම්බන්ධ වෙලා හැදෙන විශාල අණු තමයි බහුඅවයවික කියන්නේ. ව්‍යුහය මත අපි රේඛීය බහුඅවයවික, ශාඛා සහිත බහුඅවයවික, හරස්සාම සහිත බහුඅවයවික කියලා වර්ග කරනවා. රේඛීය ඒවා තමයි පොලිතීන්, පොලිස්ටයිරින්, ටෙෆ්ලෝන් ඒ ඔක්කොම රේඛීය ඒවා. හරස්සාම වෙන්නේ වල්කනයිස් කරපු රබර් විතරයි. එතකොට
රේඛීය බහුවවේවික සියල්ලම අපි දන්නවා ජෛව හායනයට ලක් වෙන්නේ නැහැ. ස්වභාවිකව දි รา පත් වෙන්නේ නැහැ. නේද? එතකොට ඉරි වගේ සෙට් වෙන්නේ නූල් වගේ ඒවට තමයි අපි කියන්නේ මේ රේඛීය බහුවවේවික කියලා. එතකොට අපිට නිකම් උත්තරේ ගන්න පුළුවන් පහසුවෙන් ජෛව හායනය වෙනවා කියන එක උත්තරේ වැරදි. සංශ්ලේෂිතයි කියන්නේ කෘත්‍රිමව හදනවා කියන එක. එතකොට බහුවවේවික රේඛීයයි ශාඛාදාම සහිත අරස්ථාම සහිත කියලා වර්ග කරනවා. ඒ අනුව පහසුවෙන් ජෛව හායනය වෙනවා කියන එක වැරදි. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. විදුලි බලාගාරයක සිට නිවෙස් දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන මාර්ගයක ප්‍රධාන අවස්ථා කිහිපයක් මේ කැටි සටහනෙන් දක්වා ඇත. එහි ABC ලෙස දක්වා ඇති පරිණාමක වර්ග පිළිවෙලින් දැක්වෙන වර්ණය. එතකොට වඩා දැන් අපි දන්නවා පරිණාමක විදිහට කතා කරනකොට මේ අධිකර පරිණාමක අවකර පරිණාමක කියලා වර්ග දෙකක් තියෙනවා. නේද? වර්ග දෙකක් තියෙනවා. එතකොට අධිකර පරිණාමක කියන්නේ සැපයුම් වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා දෙනවා නම් ප්‍රාථමික දඟරේ පොට ගන්නට වඩා ද්විතීයික දඟරේ පොට ගන්න වැඩි. අවකර පරිණාමක කියන්නේ සැපයුම් වෝල්ටීයතාවයට වඩා අඩු ප්‍රතිදාන වෝල්ටීයතාවයක් තමයි දෙන්නේ. එතකොට අපි දැන් මෙතනදී විදුලි බලාගාරයේ මෙතන ඉඳලා ඒ වලට යනකොට මේ මොකද වෙලා තියෙන කිලෝවොට් 11ක්. මෙතනින් ඒ වල ඉඳලා ඒ වල ඉඳන් යනකොට 11 කිලෝවොට් 220 කිලෝවොට් වෙලා තියෙන. කියන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ කියන්නේ අධිකර එකක් වෙන්න ඕනේ. ඒ යන උත්තරේ වෙන්නේ 1යි 2යි විතරයි. ඊළාට B වලින් යනකොට 220 කිලෝවොට් 22 කිලෝවොල්ට අඩු වෙලා තියෙනවා. එහෙනම් අඩු වෙන්නේ අවකර වලදී. එහෙනම් B කියන්නේ අවකරයි. 22 කිලෝවොට් වලින් 220 වෝල්ට් වෙලා තවත් අඩු වෙලා. එහෙනම් අවකර වෙන්න ඕනේ. උත්තරේ 1 තමයි අපිට ගන්න පුළුවන්. හරිම ලේසියෙන් අපිට මේ වගේ උත්තර ගන්න පුළුවන්. හරිද? ඊළඟට 16 වෙනි ප්‍රශ්නය. මානව හෘදයේ වඩාත්ම ඝනකම බිත්ති තියෙන්නේ කුමන කුටීරයේද කියලා අහනවා. ඒකත් ලේසියෙන්ම කියන්න පුළුවන්. වඩා ඝනකම්ම හෘදයේ වම් කෝෂිකාව දේහේ පුරාම රුධිරය පොම්ප කරන්න බලය යොදන්නේ වම් කෝෂිකාවෙන්නේ. ඒ අනුව අපිට වම් කෝෂිකාව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන්. අන්තිම වෙනකන් ඇඳලා ඉන්න අපි ප්‍රශ්න 20ක් අද සාකච්ඡා කරනවා. මේ විදිහට අපි ෆුල් පේපර් එකම ඩිස්කස් කරමු. ඊළඟ වීඩියෝ එකෙන් මම ඉදිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. ඊළඟට මම ඔයාලට විද්‍යා පාඩම් ටික කොහොමද ලේසියෙන්ම මතක තියාගන්නේ සහ පේපර් එකට කොහොමද ලෑස්ති වෙන්නේ කියලා කතා කරනවා. ඉතින් ඊළඟට අපි ෆුල් පේපර් එකම ඩිස්කස් කරමු ඊළඟ වීඩියෝ එකෙන්. හරි ඊළඟට 17 වෙනි ප්‍රශ්නය තමයි කම්හලකින් නිකුත් වූ අපජලය පරිසරයට මුදා හැරීමට පෙර රූපයේ දැක්වෙන පරිදි X නම් ඝනද්‍රවයක ඇසුරුමක් කරා යවනවා. අපජලය හා X සම්බන්ධයෙන් සත්‍ය විය හැකි පහත් දැක්වෙන කුමන ප්‍රකාශයේද? අපජලය දැන් pH අගය 2.1යි. එතකොට pH අගය 7ට වඩා අඩුයි. ඒ නිසා අපිට කියන්න පුළුවන් ආම්ලිකයි කියලා. ඊළඟට මේ pH අගය 2.1 ඉඳන් pH අගය 6.8ට වැඩි වෙලා තියෙනවා මේ X හරහා යනකොට. pH අගය වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද? ආම්ලික බව අඩු වෙලා භාෂ්මික භාවය වැඩි වෙනවා. භාෂ්මික භාවය වැඩි වෙන්න නම් X කියන්නේ භාෂ්මික ද්‍රව්‍යයක් වෙන්න ඕනේ. අපි දන්නවා මෙතන හුණුගල් තමයි භාෂ්මික ද්‍රව්‍යයක් වෙන්නේ. කැල්සියම් කාබනේට්. හුණුගල් කියන්නේ කැල්සියම් කාබනේට් නේ. එතකොට ඒක භාෂ්මිකයි. ඒ හින්දා අපි X කියන්නේ හුණුගල්. එතකොට හුණුගල් හරහා ඇවිල්ලා තමයි pH අගය වැඩි වෙලා තියෙන්නේ භාෂ්මික වෙලා තියෙන්නේ ජලය. ඒ නිසා අපි ආම්ලික ජලය භාෂ්මික කරලා තමයි යවන්නේ. ඒ නිසා අපිට උත්තරය ගන්න පුළුවන් 3 විදිහට. අපජලය ආම්ලිකයි X හුණුගල් වේ. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. සෝඩා බීම් බෝතලයක මෝඩිය විවෘත කළ විට කාබන් ඩයොක්සයිඩ් වායු බූලු නිදහස් වේ. තවද ශීත කණයකින් ගත් සෝඩා බෝතලයක් විවෘත කළ විට වායු බූලු පිටවන වේගයට වඩා වැඩි වේගයකින් ඉන් පිට තිබූ සෝඩා බෝතලයක් විවෘත කර විට වායු බූලු පිට වේ. නිරීක්ෂණ අනුව පහත් යන කුමන තත්ත්වයටද කාබන් ඩයොක්සයිඩ් ජල ද්‍රාවිතාව වැඩි වෙන බව නිගමනය කළ හැකිද කියලා අහනවා. එතකොට අපි දන්නවා දැන් මෙතනදී මේ වායුවල ද්‍රාවිතාවයේ උෂ්ණත්වය සහ පීඩනය මත තමයි රඳා පවතින්නේ. ජල ද්‍රාවිතාවය වැඩි කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? පීඩනය වැඩි කරලා උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ. එතකොට වැඩි පීඩනය සහ පහළ උෂ්ණත්වයක් දුන්නා නම් අපිට ද්‍රාවිතාව වැඩි කරන්න පුළුවන්. එතකොට උත්තරේ 2. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය.
තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක් පිළිබඳව සත්‍ය ප්‍රකාශය වන්නේ මින් කුමක්ද? දැන් තල දර්පණයක් කියලා කියන්නේ මුණ බලන කණ්ණාඩියක්නේ තල දර්පණ කියන්නේ. එතකොට වස්තුව තියෙන පැත්තෙම ප්‍රතිබිම්බ වස්තුව තියෙන පැත්තෙම ඇති වේලු. වස්තුව තියෙන පැත්තෙම හැදෙන්නේ අවතල දර්පණ සහ උත්තල දර්පණ වල. හරිද? ඊළඟට ප්‍රතිබිම්බයේ විශාලත්වයේ දර්පණයේ විශාලත්වයේ මත රඳා පවතී. ප්‍රතිබිම්බයේ විශාලත්වයේ මත තල දර්පණ රඳා පවතින්නේ නැහැ. හරිද? මොකද මගේ විශාලත්වයේ කණ්ණාඩියේ විශාලත්වයේ මත රඳා පවතින්නේ නැහැනේ. ඒ හින්දා ඒක වැරදි. එකම සයිස් එක තමයි වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බයේ පාර්ශ්වික අපවර්තනය වෙනවලු. වම දකුණ මාරු වෙනවා තල දර්පණ වලදී. ඒ නිසා ඒක හරි. ප්‍රතිබිම්බයේ පාර්ශ්වික අපවර්තනය වෙනවා. දුර දර්පණයේ ජ්‍යාමිතික හැඩය මත රඳා පවතින. ඒක වැරදි උත්තරය. එතකොට 3 ගන්න පුළුවන්. ඊළඟට අපි අද කතා කරන අන්තිම ප්‍රශ්නය 20. පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාවක් පොළොව මට්ටමේ සිට 36000ක කිලෝමීටර් උසින් කක්ෂගත කරලා තියෙයි. පොළොව මත පිට සම්ප්‍රේෂණාකාරයක සිට නිකුත් කරන රේඩියෝ තරංගය චන්ද්‍රිකාව වෙත ළඟා වෙන්න ගතවන කාලය තප්පර වලින් කොපමණද? වාතයේ තරංග වේගයක් දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 බල 8යි කියලා තප්පරයට මීටර වලින්. එතකොට මේකේ මේ අපිට අනිත් තොරතුරු අපිට වැඩක්ම නැහැ. බලන්න ඕනේ මේ යුනිට් ටික. අපිට දුර දීලා තියෙනවා. හරිද? එතකොට පැයට කිලෝමීටර වලින් දීලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපි මීටර කරන්න ඕන නම් එහෙම මොකද කරන්න ඕනේ? දැන් මෙතන වේගය දීලා තියෙන්නේ තප්පරයට මීටර වලින්. එහෙනම් දුරත් අපි තප්පරයට මීටර කරගන්න ඕනේ. එහෙනම් 36 වැඩි කිරීම 10 3 වැඩි කිරීම තව 10 3ක් එනවා. 36 වැඩි කිරීම 10 6ක් කියලා ගන්න පුළුවන් මීටර වලින්. එතකොට අපි වේගය සමානයි දුර බෙදීම කාලය කියන සූත්‍රයට තමයි දාන්නේ. වේගය තියෙනවා 3 වැඩි කිරීම 10 බල 8යි. දුර තියෙනවා 36 වැඩි කිරීම 10 බල 6ක් මීටර වලින්. එතකොට අපි කාලය කියන්නේ එතකොට මොකද්ද? දුර බෙදීම වේගය කියලා ගන්න පුළුවන්. දුර 36 වැඩි කිරීම 10 6ක් කියන්නේ අපිට ගන්න පුළුවන් 3.6 වැඩි කිරීම 10 7ක්. වේගය 3 වැඩි කිරීම 10 8යි. එහෙනම් උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. ඉතින් අපි අදට මේ ප්‍රශ්න 20 විතරයි කතා කරන්නේ. අපි තවත් දවසකින් තවත් වීඩියෝ එකකින් මේ නැවත හමු වෙමු. අපි ඊළඟ ප්‍රශ්න ටිකත් කතා කරලා ඉවර කරමු. හරි. අදට ඔබට සුබ දවසක්.